ඇයි මිනිස්සුන්ට අපිව එපා වෙන්නේ? මිනිස්සුන්ට අපිව එපා වෙන එක අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. හැබැයි අපෙන් කන්ට්‍රෝල් වෙන්න ඕන තැන් තියෙනවා. අද අපි කතා කරන්නේ අන්න ඒක ගැන. ඇයි මිනිස්සුන්ට අපිව එපා වෙන්නේ? සමහර වෙලාවට අපේ අඳුනා නොගත්ත ටොක්සික් හැසිරීම් රටා හින්දා මිනිස්සුන්ට ඇත්තටම අපිව එපා වෙනවා. අවස්ථාවාදීවුන්ට නම් අපිව එපා වෙන එකමයි හොඳ. ඒත් හොඳ මිනිස්සු අපෙන් හැලිලා යන එක සෑහෙන්න අපේ ජීවිතේට පාඩුවක්. අපි යමුකෝ ෆැක්ට් එක දිහාට කතා කරන්න. කෙනෙක් අපෙන් ඈත් වුණාම අපි මුලින්ම හිතන්නේ මගේ අවුල මොකද්ද? මගේ මොකද්ද අඩුව? මම මොන වැරද්දක් කළාටද? මෙන්න මේ විදිහට අපි හිතනවනේ කෙනෙක් අපෙන් ඈත් වුණාට පස්සේ. හැබැයි කෙනෙක්ට අපිව එපා වෙන්නේ හැම වෙලාවෙම අපි නරක හින්දා නෙවෙයි. සමහර වෙලාවට සම්බන්ධතාවය වෙනස් වෙලා සමහර වෙලාවට දෙන්නගේ අවශ්‍යතාව වෙනස් වුණාට පස්සෙත් මේ එකිනෙකාට එකිනෙකා එපා වෙනවා. මිනිසුන්ට අපිව එපා වෙනවා. තවත් වෙලාවකට අපේ හැසිරීම ඇත්තට මේ කෙනාව හෙම්බත් කරලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ටොක්සික් ජීවන රටා හින්දා අපේ සමහර විට බිහේවියර්ස් අපේ සමහර විට ඕවර් ඇටැච්මන්ට් බිහේවියර්ස් හින්දා සමහර වෙලාවට ඒ කෙනාට අපිව එපා වෙලා තියෙන්නත් පුළුවන්. අංක 1 අපි ඕනවට වඩා ඇටැච් වෙනකොට කෙනෙක් අපේ ජීවිතයට ආවට පස්සේ හැම වෙලාවෙම එයාට කතා කරන්න ගියාම මැසේජ් එකකට ඉක්මනින් රිප්ලයි ඕනි වුණාට පස්සේ හැම තැනටම අපිව එක්ක යන්න ඕනි වුණාට පස්සේ අපි නිකන් කූඩැල්ලු වගේ යාගේ ඇඟේ එල්ලිලා ඉන්න ගියාට පස්සේ එයාගේ අවධානය අපිට හැමදාම ඕනි වෙනකොට එහෙම බලාපොරොත්තු වුණොත් ආදරේ ටිකෙන් ටික පීඩනයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සෙක් අපේ ජීවිතේට ආපු ගමන් අපි එයා පස්සේ නිකන් මැක්කා බල්ලගේ ඇඟේ වහලා ඉන්නවා වගේ එහෙම නැත්නම් කූඩැල්ලෙක් වගේ වදයක් වෙන්න ගියොත් ඒ මිනිසුන්ට ඉක්මනට අපිව එපා වෙනවා. ළඟින් ඉන්න එකයි හිර කරගෙන ඉන්න එකයි කියන්නේ දෙකක්. හෙල්ති රිලේෂන්ෂිප් එකක ක්ලෝස්නස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. පර්සනල් ස්පේස් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට වතුර ටිකක් මෙන්න මේ විදිහට අල්ලට අරගෙන තිබ්බොත් ඒ වතුර ටික තියෙනවා. හැබැයි ඒක මිරික ගන්න ගියොත් ඒ වතුර ඇඟිලි කරුවස්සෙන් පැනලා යනවා. අංක 2 හැමදාම අපේ ප්‍රශ්න විතරක් කතා කරන්න ගියාට පස්සේ මිනිසුන්ට ඉක්මනට අපිව එපා වෙනවා. අපි හැම වෙලාවෙම අපේ දුක, අපේ බය, අපේ රණ්ඩු, අපේ අසාධාරණකම් විතරක් කතා කරනවා නම් අනිත් කෙනාට ඒක රිලේෂන්ෂිප් එකේ ඉමෝෂනල් බර්ඩන් එකක් වගේ දැනෙන්න පුළුවන්. සපෝට් ඉල්ලන එක වැරදි නෑ. හැබැයි සම්බන්ධතාවයක් කියන්නේ එක්කෙනෙක් කතා කරලා අනිත් කෙනා හැමදාම අහගෙන ඉන්න තැනක් නෙවෙයි. අහන්නත් ඉගෙන ගන්න ඕනි, කතා කරන්නත් ඉගෙන ගන්න ඕනි. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් කියන්නේ දෙන්නෙක් එක්ක ගේමක් ගහගෙන ඉස්සරහට යන තැනක්. රිලේෂන්ෂිප් එකක් කියන්නේ ඔයා මගේ මං ඔයාගේ අපි අපේ කියන කතාවක්. මම ඔයාගේ ලෝකේ ලස්සන කරන්නම්, ඔයා මගේ ලෝකේ ආරක්ෂා කරන්න. ඔයත් මගේ ලෝකේ ලස්සන කරන්න, මමත් ඔයාගේ ලෝකේ ආරක්ෂා කරන්න. අන්න ඒ වගේ දෙන්නත් එක්ක එකට ජීවත් වෙලා ඉස්සරහට යන එකක් තමයි රිලේෂන්ෂිප් එකක් කියන්නේ. අංක 3 නිතරම ඇසුරන්ස් ඉල්ලනකොට ඔයා මට ආදරෙයිද? අනේ මම මට ආදරෙයිද කියන උගක පැය 24ම කියවන්න ගියාට පස්සේ අනේ මම දාලා යන්නේ නැහැ නේද? දාලා යන්නේ නැහැ නේද? අනේ රවට්ටන්න එපා, අනේ මම රවට්ටන්න එපා කකා. පැය 24ම කියවද්දි අනේ මං හොඳද? මගේ අඩුපාඩු දිනවද? අනේ අරකී හොඳයිද? මේකී හොඳයිද? මූ හොඳයිද කකා? එක එක මිනිස්සුත් එක්ක කම්පෙයා කරද්දි ඔයාට වෙන කෙනෙක් ඉන්නවද කකා? සැක කරද්දි මෙන්න මෙහෙම නිතර අහනකොට මුලදී ඒක ආදරේ වගේ පේන්න පුළුවන්. හැබැයි කාලයක් යද්දී ඒක ඉන්සිකියුරිටි එකක් සහ ඩිස්ට්‍රක්ට් එකක් වගේ දැනෙන්න පටන් ගන්නවා. කෙනෙක්ගේ ආදරේ හැමදාම පරීක්ෂා කරන්න ගියොත් අන්තිමට ඒ ආදරේම හෙම්බත් වෙනවා. මොකද තුවාලයක් වුණාට පස්සෙත් අපි ඒ තුවාලේ නිතරම තට්ටු බට්ටු දදා හූර සනීප වෙලාද ගගා බලන්න ගියොත් තුවාලේ කවදාවත් සනීප වෙන්නේ නැහනේ. නිකන් මලකට පිපෙන්න දෙන්න ඕනි. ඒ මල මගින් පුප්පන්න ගියාට පස්සේ ඒ මල තැලිලා කැත වෙලා යනවනේ. මේක අමුතුවෙන්ම කියනවා නම් ඔයා යාට වාතයක් වෙන්න හොඳ නැහැ. අංග 4 බවුන්ඩරිස් නැතිකම. කෙනෙක් අනිත් කෙනාගේ ෆෝන් එක බලනවා නම් එතන ආදරයක් නැහනේ. ෆෝන් එක පාවිච්චි කරන එකයි ෆෝන් එක බලන එකයි සැකයක් මත ෆෝන් එක බලන එකයි දෙකක්. ප්‍රයිවට් මැසේජස් බලනවා, ෆ්‍රෙන්ඩ්ස්ලා තෝරගන්න හදනවා. මෙහෙමයි. අනිත් මනුස්සයාට ටොක්සික් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා නම් ඒ මනුස්සයාටත් ඒ කට්ටියකින් ගැලවෙන්න ඕනි නම් ඔයා සපෝට් කරන එක හොඳයි. ඒවා ඕපන් කතා කරන එක හොඳයි. හැබැයි නිකන් අර ඔයා අරයා එක්ක කතා කරන්න එපා. යා උස වැඩි මෙයා එක්ක කතා කරන්න එපා වගේ යාළුවෝ තෝරන්න හදනවා නම් හොඳ හෙල්දි යාළුවෝ පවා ජීවිතේට ශක්තියක් වෙච්ච යාළුවෝ පවා අයින් කරන්න හදනවා නම් අන්න එතකොට මිනිසුන්ට එපා වෙනවා. කොහෙද යන්නේ, කාත් එක්කද ඉන්නේ, කාත් එක්ක පාලනය කරද්දි මේවා කෙයා කියලා හිතෙන්න පුළුවන්. මේකට කෙයා කරනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අනිත් කෙනාට ඒවා කන්ට්‍රෝල් වගේ දැනෙන්න පුළුවන්. ආදරේ කියන්නේ අයිතියක් නෙවෙයි, ඒක වගකීමක්. ඔයා කෙනෙක්ව පාලනය කරන්න හදනකොට අනිත් කෙනාට ඔයාව එපා වෙනවා. මට කෙනෙක් මාව පාලනය කරන්න හැදුවොත් කියලා ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට ඔයාව කෙනෙක් පාලනය කරන්න හැදුවොත් නිර්දය විදිහට ඔයාගේ හැම දෙයක්ම අයින් කරලා දාලා. අංක 5 අපි වෙනස් වෙන්න අකමැති වුණාම එකම වැරද්ද ආයෙ කරනවා. සෝරි කියනවා. හැබැයි හැසිරීම වෙනස් වෙන්නේ නැහැ. බොරුවට නිකන් ඒ වෙලාවට එක්ස්කියුස් දෙනවා. ඒ වෙලාවේ නිදහසට කරුණක් විදිහට ආයි මං එහෙම කරන්නේ අනේ මට සමා වෙන්න ගගා එක්ස්කියුසස් දෙනවා. හැබැයි වෙනස් වෙන්නේ නැහැ. එකම වැරද්ද නැවත කරලා එපාම කරනවා. කලකිරෙන මට්ටමට ගේනවා. ඔයා
ඔයා එහෙම කරනවා නම් ඇත්තට මේක ඔයා ඉක්මනටම හදා ගන්න ඕනි දෙයක්. හැසිරීම වෙනස් කරන්නේ නැහැ. එතකොට අනිත් කෙනාට තේරෙනවා මේ කෙනාට ප්‍රශ්නය තේරෙනවා හැබැයි වෙනස් වෙන්න උවමනාවක් නැහැ. වචන වලට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ පැටර්න්ස්. එකම දේ ආයෙ ඔයාගේ අතින් නරක විදිහට වෙනකොට මිනිස්සු වගෙන් අයින් වෙලා යනවා. ඔයා ගැන තියෙන ක්‍රෙඩිබිලිටි එක විනාශ වෙලා යනවා. ඔයා ගැන තියෙන විශ්වාසය නැති වෙලා ඔයා ලාභ වෙනවා. ඔයා ගැන තියෙන ගෞරවය නැති වෙනවා. මෙහෙම වුණාට පස්සේ හොඳ මිනිස්සු ඔයාගෙන් අයින් වෙලා යනවා. අංක 6 නිතර ක්‍රිටිසයිස් කරනකොට ඔයාට මේකවත් බෑනේ අර කෙනා දිහා බලන්න ඔයා හරි අසාර්ථකයි ගගා නිතර පහත් කරනකොට කෙනෙක් අපේ ඈත් වෙන්නේ ආදරේ නැති නිසා විතරක් නෙවෙයි. තමන්ගේ සෙල්ෆ් රෙස්පෙක්ට් එක බේර ගන්නත් මිනිස්සු අපෙන් අයින් වෙලා යනවා. ඒ හින්දා ඔයා තව කෙනෙක්ව නිතර ක්‍රිටිසයිස් කරනවා නම් පහත් කරනවා නම් එයා තව කෙනෙක් කට්ටියත් එක්ක සංසන්දනය කරනවා නම් ඔයාගෙන් මේ මිනිස්සු අයින් වෙලා යනවා. කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකයි නිතරම රණ්ඩු හොයන එකයි කියන්නේ දෙකක්. කන්ස්ට්‍රක්ටිව් ෆීඩ්බැක් එකක් දෙන එක ඇත්තටම ජීවිතේ හොඳට වෙන දෙයක්. හැබැයි ඒත් නිතරම රණ්ඩු අඩුපාඩු හොය ඔළුව කන එක ඒක නෑ ඇත්තටම අපිරිය සහගත දෙයක්. ඔයා කැමතිද කාගෙන් හරි අතපල්ලෙන් වැටිලා වගේ කතා අහන්න? නෑනේ. ඔයා අකමැති දේවල් ඔයාගේ අතින් අනිත් කට්ටියට වෙන එක නතර කරලා දාන්න. අංක 7 අපි අපේ ජීවිතය අතෑරලා එයාලා වටේ ජීවත් වෙන්න යනකොට අපේ යාළුවෝ අතාරිනවා, අපේ ගෝල්ස් නවත්තනවා, අපේ හොබීස් නැති කරගන්නවා, අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා, අපේ හොඳ දේවල් අපේ හොබීස් මේ හැමදේම නැති කරගන්නවා. අපේ මුළු දවස මේ කෙනා වටේ හදනවා. අපි ඒ කෙනා වටේ නිකම් ඉදිකට පස්සේ නූල යනවා වගේ යනවා. මුලදී ඒක කැපවීමක් වගේ පේන්න පුළුවන්. කාලයක් යද්දී අපිටම කැරක්ටර් එකක්, ඩිරෙක්ෂන් එකක්, ඉන්ඩිපෙන්ඩන්ට් ලයිෆ් එකක් නැති වුණාට පස්සේ, ඒ කියන්නේ අරමුණක් ස්වාධීන ජීවිතයක් නැති වුණාට පස්සේ මිනිස්සු අපින් අයින් වෙලා යනවා. මිනිස්සු දිගටම ආකර්ෂණය වෙන්නේ තමන්ගේම ජීවිතයක් තියෙන මිනිස්සුන්ට. ඔයාට ඔයාගේ ජීවිතෙත් නැති වෙනකොට, ඔයාට කියලා කිසිම ක්වොලිටි එකක් නැති වෙනකොට ඔයා ලාභ වෙනවා, බාල වෙනවා. අන්න එදාට ඔයා කොච්චර මිනිස්සු වෙනුවෙන් කඹරලා තිබ්බත් වැඩක් නැහැ. ඔයා හැලෙනවා. hina වෙලා ඉන්න මිනිස්සුන්ට මිනිස්සු කැමති. දේවල් තියෙන මිනිස්සුන්ට, සැලසුම් තියෙන මිනිස්සුන්ට, සාර්ථකත්වයේ තියෙන මිනිස්සුන්ට මිනිස්සු කැමති. කියුරියෝසිටි එක තියෙන මිනිස්සුන්ට මිනිස්සු කැමති. අංක 8 ට්‍රස්ට් එක කැඩෙනකොට, ඔයාගේ අතින් විශ්වාසය කැඩෙනකොට මිනිස්සු ඔයාගෙන් අයින් වෙලා යනවා. බොරු කියන එක, චීට් කරන එක, රහස් පිට කරන එක, චීත්ත වැඩ කරන එක, කියපු දේ නොකරන එක, ඒ කියන්නේ වචනේ විදිහට වැඩ කරන්නේ නැති එක, ට්‍රස්ට් එක එකපාරක් කැඩුනම ආදරේ තිබුණත් එතන සිකියුරිටි එක, ආරක්ෂාව නැති වෙලා යනවා. රිලේෂන්ෂිප් එකක් ජීවත් වෙනකොට ලව් එකට වඩා ක්‍රෙඩිබිලිටි එක ඕනි. ඒ කියන්නේ ආදරයට වඩා විශ්වාසය රකින්න ඕනි, ආරක්ෂාව තියෙන්න ඕනි. අංක 9 හැමදේම පර්සනල් ගන්නකොට රිප්ලයි එකක් පරක් වුණාම මාව ඉග්නෝර් කරනවා, මාව මට චීට් කරනවා වගේ හිතන ගත්තට පස්සේ, මූඩ් එක නරක වුණාට පස්සේ මට ආදරේ නැති වෙලානේ. එයා ප්‍රශ්නෙක ඇත්තටම ඔයා ආදරේ කරන මිනිස්සයා ඇත්තටම ප්‍රශ්නෙක. ඔයා හිතනවා මේ මෙයා මට ආදරේ නැති වෙලා තනියම ඉන්න ඕනි කිව්වට පස්සේ මාව එපා වෙලා තමයි තනියම ඉන්නේ. මෙන්න මේම හිතනවා නම් අනිත් කෙනාට තමන්ගේ සාමාන්‍ය ජීවිතයත් පැහැදිලි කර ඉන්න වෙනවා නම් සමහර දේවල් අපි ගැන නෙවෙයි, යාට වෙනම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට ඇත්තටම අපිට කරන්න දෙයක්වත් නැහැ. එයා ඒ මනුස්සයාගේ සාමාන්‍ය ජීවිතයේ තියෙන වේදනාව, ඉමෝෂනල් හැම වෙලෙම පැහැදිලි කර ඉන්නකොට ඇත්තටම මිනිසුන්ට මිනිස්සු එපා වෙනවා. ඉතින් නිකරුණේ තව එකෙක්ව හැම වෙලෙම හුරතල් කරන්න වෙනකොට ඒක වාතයක්නේ. කොයි වෙලෙත් රීසන් කිය ඉන්නකොට ඒක වාතයක් වෙලා යනවා. එහෙම වුණාම මූණට නොකියුවත් ටික මිනිස්සු අපිව මගහරිනවා. පස්සේ හලලා දානවා. ඔයාගේ ළඟ මෙන්න මේ අඩුපාඩු තියෙනවා නම් ඔයා හදා ගන්න ඕනි අනිවාර්යයෙන්ම. අංක 10 සමහර වෙලාවට දෙන්න වෙනස් වෙනවා. මෙතන ඉතා වැදගත් දෙයක් තියෙනවා. කෙනෙක් අපෙන් ඈත් වුණාම ඒක හැම වෙලාවෙම කාගේ හරි වැරද්දක් නෙවෙයි. සමහර වෙලාවට අරමුණු වෙනස් වුණාට පස්සේ ඈත් වෙනවා. ජීවන රටාව වෙනස් වෙනකොට දෙන්නත් එක කතා වෙලා අයින් වෙනවා. වැලියුස් වෙනස් වෙනකොට, ඉමෝෂනල් නීඩ්ස් වෙනස් වෙනකොට මිනිස්සු අයින් වෙලා යනවා. මිනිස්සු සෙපරේට් වෙනවා. එතකොට කලින් හොඳට ගැලපුණු දෙන්නෙක් පසුව නොගැලපෙන්න පුළුවන්. ඒකේ නොයා වටිනාකමක් නැති කෙනෙක් වෙන්නේ නැහැ. අපිව එපා වෙලාද නැත්නම් රිලේෂන්ෂිප් එකට ස්පේස් එකක් ඕනිද? ඔයාට මේ වෙලාවේ මේ සිද්ධියට මුහුණ දීලා ඉන්නවා නම්, මේ වගේ සිටුේෂන් එකක ඔයා ඉන්නවා නම්, ඔයා අනිත් මනුස්සයව රිද්ද මේ දේවල් හොයන්න යන්න එපා. අපිව එපා වෙලාද නැත්නම් රිලේෂන්ෂිප් එකට ස්පේස් එකක් ඕනි වෙලාද, මෙන්න මේ වගේ දේවල් හොඳට ඔබ්සර්ව් කරන්න. එක සිද්ධියකින් තීරණය කරන්න එපා. මේ මනුස්සයා නරක මනුස්සයෙක්, මේ මනුස්සයා අපිව එපා වෙලා වගේ දේවල් එක සිද්ධියකින් තීරණය කරන්න එපා. පැටර්න් එක දිහා බලන්න. කතා බහ අඩු වෙලාද, ඉෆර්ට් එක එක්කෙනෙක්ගේ විතරද, ඒ කියන්නේ තනියෙන් අප්පුඩි ගහනවා විතරද, රෙස්පෙක්ට් එක අඩු වෙලාද, නිතරම ඔයාව මග අරිනවද, අවොයිඩ් කරනවද, ප්‍රශ්න විසඳන්න කිසිම උත්සාහයක් නැද්ද? එහෙම දිගටම වෙනවා නම් ඒක අවංකවම ඔයාලා දෙන්න කතා කරන්න ඕනි දෙයක්. අවංක සංවාදයක් ඔයාලා දෙන්නට ඕනි. කරන්න ඕනි මොකද්ද කියලා ඔයා දන්නවද? මේ වගේ සිටුේෂන් එකක සහ මිනිසුන්ට අපිව එපා නොවන තැනටපත් වෙන්න නම් කරන්න ඕනි දේවල් දන්නවද? කෙනෙක්ව තව තවත් තදින් අල්ලගන්න එපා. මුලින් තමන්ගේ හැසිරීම අවංකව බලන්න. මම යාට සැනසීමක්ද නැත්නම් පීඩනයක්ද? මම අහනවද
නැත්නම් මගේ දේවල් විතරක් කියනවද? මං එයාගේ දේවල් අහන්නේ නැද්ද? මම ආදරය කරනවද නැත්නම් මං එයාව කන්ට්‍රෝල් කරන්න යනවද? වැරද්දක් තියෙනවා නම් පිළිගන්න, ඔයා වෙනස් වෙන්න. හැබැයි කෙනෙක් ආපහු එයි කියලා තමන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න එපා. ඔයා වෙනස් වෙන්න ඕනි ඔයාගේ ළඟ ටොක්සික් බිහේවියර්ස්, ටොක්සික් ගතිගුණ තියෙනවා නම් විතරයි. එහෙම නැතුව ඔයා රටක් වටින කෙනෙක් නම් එක හෝන්තු හින්දා ඔයා වෙනස් වෙන්න එපා. අවසානයේ මතක තියාගන්න, හරි මිනිසුන්ට අපිව තියාගන්න බලෙන් කියන්න ඕනි නෑ. හැබැයි හරි මිනිසුත් අපි ළඟ තියාගන්න නම් ආදරේ විතරක් ප්‍රමාණවත් නෑ. සෙල්ෆ් අවේර්නස් එක, රෙස්පෙක්ට් එක, ස්පේස් එක, ට්‍රස්ට් එක සහ වර්ධනයත්, වගේ සංවර්ධනයත් සාර්ථකත්වයක් ඕනි. දැන් ඔයා දන්නවා ඔයාගේ අඩුපාඩු තියෙනවා නම් ඔයාගේ තියෙන ඒ දුර්වලතාවයේ ටොක්සික් බිහේවියර් එක මොකක්ද කියලා දැන් ඔයා දන්නවා. ඉතින් හැමීට හදාගමු, අවබෝධ කරගමු, ඉක්මනට හීල් වෙමු, hina වෙලා ඉස්සරහට යමු. ඉතින් මෙන්න මේ වගේ සුපර් ඩුපර් වීඩියෝස් බලන්න නම් මම මේ channel එක subscribe කරන්න ඕනි. ඉතින් තවත් මේ වගේ සුපර් ඩුපර් සුපිරි වීඩියෝ එකක් අපි හදලා තියෙනවා. ඒකත් අරගෙන එනකන් පරිස්සමෙන් ඉන්න, බාගෙට කපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න.